හවස් ජාමය අවසන් කරමින් ගොම්මන් යාමය ටිකෙන් ටික පොළව සිපගනිමින් සිටින අයුරු දුටු වීරසේන මඩ තබමින්නා නියර තවමත් අවසන් නොවුණු නිසා එදින මදක් රෑ බෝවනතුරු කුඹුරේ රැඳී සිටීමට සිතාගත්තේ අවසාන නියරද මඩ තබා ආවර කිරීමට සිතාගනයි. කුඹුරේ සිට වීරසේනගේ නිවසට තිබුණේ හැතැම්ම 3ක පමණ දුරකි. ඒ කැලෑබද පාරක් වුවද ඔහු නිතරම රාත්‍රී කාලයේ ඒ හරහා කුඹුරේ කාර්යයන් සඳහා යන එන මාර්ගය වූ නිසාම ඔහුට බියසංකා කිසිවක් නොසිතුනේය. තවත් හෝරාවක් පමණ ගතවන විට වීරසේන තම කුඹුරේ වැඩ කටයුතු නිම කළ අවසන්ව කුඹුරේ කෙළවර ඇල අසල කුඹුක් ගසෙහි වූ පැල මතට ගොඩ වූයේ තේ කහට කෝප්පයකින් සප්පායම් වී තරමක් විඩාව නිවාගෙන නිවසට පිටත් වනවා යයි සිතමිනි. ඇල අසලින් අතපය සෝදාගෙන පැල මතට ගොඩ වූ වීරසේන කහට කෝප්පයක් රසවිඳ පැල මත වූ පැදුරු කඩේ මදක් ඇල වූයේ දැනුණු විඩාව මදක් පහව යනතුරුයි. එසේ සිතුවද වීරසේනටත් නොදැනීම ඔහුගේ දැස් පියවි ඔහු දිගු නින්දකට වැටුණා. බොහෝ වේලාවක් නින්දේ සිටි ඔහු එක්වරම ගැස්සී ඇහැරුණේ කලබලයෙනි. ඒ වන විටත් මධ්‍යම රාත්‍රිය එළඹ ඇති බව වීරසේනගේ මතය වූයේ පැවති අධික කළුවරත් සමග යටිගිරියෙන් විලාප දෙන උලමෙකුගේ විලාප හඬද පරිසරයේ නිහැඩියාව බිඳීමට සමත් වූ නිසා. ඕනම දෙයකට නිර්භීතව කටයුතු කරන වීරසේනගේ සිතට එදින තරමක තැතිගන්මක් ඇතිවන්නට වූයේ ඔහු කුඩා කාලයේ ඔහුගේ මව පවසා තිබූ අද්භූත සිද්ධීන් යලි මතකයට නැගීමත් සමගයි. ගම්පාලුවා නැතිනම් උලමාගේ විලාපය ගම්මානයේ පුරා පැතිරෙන අවස්ථාවන්හි නිවසෙන් පිටතට යාම ඉතාමත් භයානක බවත් ඒ අවස්ථාවන් වලදී මළගිය ආත්ම පරිසරය වටා සැරිසරන බවත් තම මව කුඩා කාලයේ පැවසූ වදන් වීරසේනගේ සිත තුළ දෝංකාර දෙන්නට වීමත් සමග ඔහු ධර්මක් බිය වුනිද කෙසේ හෝ තමා නිවසට යා යුතු බවත් පැලට වී රැය පහන් කිරීමට තම සිත තුළ වූ අකමැත්ත නිසාම ඔහු පැලෙන් පිටතට පැමිණ නිවස වෙත ගමන් කරන්නට විය. වීරසේනගේ පැලේ සිට නිවසට යන අඩිපාරට නියරෙන් බොහෝ දුරක් යා යුතුව තිබුණා. වීරසේන කළුවරේ නියර දිගේ ගමන් කරන විට ඔහුට මදක් ඉදිරියේ ඔහුගේ පියවර අනුගමනය කරමින් තවත් කෙනෙකු ඉදිරියට ගමන් කරන බව ඔහු දුටුවේ මද අඳුරේමයි. මේ මහරෑ මොන යකෙක්ද අඩේ මේ නියරේ? එලෙස තමා බිය වූ බවක් නොපෙන්වා මහ හඬින් පරුෂ වචන කිහිපයක්ද පවසා ඔහු ගමන් කරන වේගය තරමක් වැඩි කරමින් ගමන් කරන්නට විය. වීරසේන පුදුමයට පත් කරමින් නියර අවසන්ව කැලෑ අඩිපාර ආරම්භ වන ස්ථානයෙන් ඔහු ඉදිරියෙන් ගමන් කරමින් සිටි අඳුරුරුව නොපෙනී ගියේ ඔහුගේ සිත තව තවත් කලබල කරමිනි. මෙතුවක් වේලා නැවතී තිබූ උලමාගේ බියකරු විලාපය මෙවර තමා ගමන් කරන මාර්ගයට මදක් ඉදිරියෙන් පෙරටත් වඩා බියකරු ලෙස ඇසෙන්නට වීමෙන් ඔහුගේ හෘද ස්පන්දන වේගයද තරමක් වේගවත් ලෙස ගැහෙන්නට වූයේ එවර වීරසේනගේ සිත තුළ බියක් හට ගැනීම ආරම්භ වී තිබුණු නිසයි. සිතට වෙරදුන් වීරසේන මද දුරක් ගමන් කරන විට ඉදිරියෙන් තිබෙන්නේ මිනිසෙකුට බදන්නට බැරි තරම් විශාල මාරගසකි. ඔහුට උලමාගේ බියකරු හඬ ඇසෙන්නේ ඒ විශාල මාරගස අසලින් බව වටහාගත් වීරසේන මාරගස අසලට යන විටම ඒ බියකරු විලාපය ඔහුගේ හිසට ඉහළින් ඇසුණු නිසා ඔහු ගස දෙස එකවරම බලන්නට විය. ඔහු දුටු දසුනින් මහත් භීතියට පත්ව මහ හඬින් කෑ ගසමින් උමතුවෙන් මෙන් ඒ මේ අත දිව යන්නට විය. මද දුරක් දිව ගිය වීරසේන සිහිසුන්ව ඇද වැටුනි.
ඔහු දුටුවේ තම හිසට ඉහළින් තිබූ මාරාත්තේ සිට මුව දෙපසින් ලේ වගුරවමින් තමා දෙස වියරුවෙන් බලා සිටින සාමාන්‍ය උළෙමෙකුට වඩා තරමක් විශාල රාක්ෂයෙකු මෙන් උල්දත් ඇති අද්භූත උළෙමෙකුගේ බියකරුරුවයි. ඔහු ඒ බව පවසා තිබුණේ පසු දින ගම්වාසීන් වීරසේනව ගමේ කට්ටඩිරාල අසලට ගෙන ගොස් නූලක් මතුරා පියවිසිහිය එළඹීමෙන් අනතුරුවයි.